ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ. අද දවසේ ශුද්ධ සභා මාතාව දේව මාතාන් වහන්සේගේ නිර්මල හෘදයේ මංගල්‍ය සමරනවා. දේවම්මගේ හදවත ඔබේ මගේ වගේම මනුෂ්‍ය හදවතක්. හැබැයි අපේ හදවත් ගල් වෙලා තෙතමනයක් නැති යකඩ වගේ වෙලා. දේවම්මගේ හදවත විතරක් නිර්මල හදවතක් ශුද්ධවන්ත හදවතක් වුණේ කොහොමද කියලා අපි හදවත් වලින් අහලා බැලුවද දවසක් හරි. ලොකුම වෙනස තමයි දේවම්මා තමන්ගේ හදවතින්ම දෙවියන් වහන්සේගේ වචනයට ඇහුම්කම් දුන්නා. ඒ වචනය පිළිගත්තා. අනිත් පැත්තෙන් අපි දෙවියන් වහන්සේගේ වචනය කොච්චර ඇහුවත් එක කණකින් අහලා අනිත් කණින් පිට කළා මිසක් ඒවා හදවතේ තියාගත්තේ නැහැ. එනෝ ජීවත් වුණේ නැහැ. මා ප්‍රේමන්තිනිය දවසේ ශුද්ධව සුවිශේෂය තුළ ජේසුස් ස්වාමීන් වහන්සේ දේවමාලිගාව තුළ කාලය ගත කරමින් ඒ වගේම මහා ප්‍රඥයන්ට උගන්වමින් හිටපු ආකාරය දක්වනවා. දේවම්මා ගිහිල්ලා උන්වහන්සේගෙන් අහපුවම පොතේ ඇයි ඔබ අපිට මෙහෙම කරේ අපි දවසේම ඔබව හෙව්වා කියලා. ජේසුස් ස්වාමීන් වහන්සේ කියනවා ඔබ දන්නේ නැද්ද මම පියාණන් වහන්සේගේ ගෘහයේ සිටිය යුතු බව කියලා. දේවම්මට මේ දේවල් ගැන ලොකු වැටහීමක් නැති වුණාට එතුමිය නොතේරෙන දේවල් පවා විශ්වාසයෙන් වැළඳගත්තා. හදවතේ තැන්පත් කරගත්තා. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන්න ඉඩ හැරියා. ඒ නිසාම එතුමිය නොහිතපු මහා භාග්‍යයක් ශුද්ධවන්තකමක් ස්වර්ගයේ අගරජන බවට එතුමිය දෙවියන් වහන්සේ පත් කළා. එනිසා මගේ ප්‍රේමන්තේනේ ඔබේ මගේ හදවත්වලට නොතේරෙන දෙවියන් වහන්සේගේ මහා සැලැස්ම විශ්වාසයේ හදවතින් බාරගන්න තැන හැම මොහොතකම දෙවියන් වහන්සේව වැළඳ ගනිමින් උන්වහන්සේගේ සැලැස්ම අපේ හදවත්වල ක්‍රියාත්මක වෙන්න ඉඩ හරින තැන අනිවාර්යෙන්ම අපේ ගල්වුණු හදවත් මෙලෙක් වෙලා දේවම්මගේ නිර්මල හෘදය වගේ අපේ හදවතත් නිර්මල හෘදයක් වෙනවා. අන්න ඒ වගේ නිර්මල හෘදයක් තුළ අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ ගෘහයේ වැඩවසන කෙනෙක් බවට පත් වෙන්න. අපේ හදවත් නිර්මල වෙද්දී අපිට තවදුරටත් පෞකාර තැන්වල ඉන්න බෑ. ජේසුස් ස්වාමීන් වහන්සේ නොගැලපෙන තැන් අතහැරලා ගැලපෙන තැන තමන්ගේ පියාගේ ගෘහයේ වුණු දේව මාලිගාවට ගියා. ඒ වගේ අපේ හදවත් පිරිසිදු වෙද්දී නිර්මල වෙද්දී අපිරිසුදු තැන් වලින් ඈත් වෙලා අපි යනවා ශුද්ධවන්ත තැනකට. ඒ නිසා දේවම්මගේ නිර්මල හෘදය දේව තාත්තට නිර්මලව ඔප්පු කරා වගේ අපේ හදවත් නිර්මල කරගන්න මුලින්ම අපි පෞකාර තැන් වලින් ඈත් වෙලා ඉවත් වෙලා ශුද්ධවන්ත තැන් වලට යමු. අපේ හදවත් නිර්මල කරගන්න. ඔබට ජෙස්පීටයි.